ඉතින් මචංලා අපේ රටේ ගම් වතුර ආපදාවක් ආවා. ඊට පස්සේ නායම් සිදු වුණා. මහා විනාශයක් වුණා. ඉතින් මේ විපත ASCII අපි දැකපු එක්තරා උතුම් දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. මොකද්ද කියනවා නම් මේ ගැන මට කතා කරන්න හිතුණා. අපේ රටේ මිනිසුන්ගේ එකමුතුකම එකිනෙකාට උදව් කර ගැනීම කියන දේ. හරිද? ඕගොල්ලෝ දැක්කා අපේ දකුණේ සහෝදරවරු, අපේ දකුණේ මිනිස්සු, දකුණේ කොල්ලෝ කෙල්ලෝ බෝට්ටු ටිපර් වල ලොරි වල පටවගෙන ඇවිල්ලා මිනිසුන්ට උදව් කරා. එතකොට ලොරි පුරවගෙන වීලි ආහාර ද්‍රව්‍ය, ඊට පස්සේ ඇඳුම් පැළඳුම්, සනීප ආරක්ෂක ද්‍රව්‍ය, බෙහෙත් මේ වගේ ගොඩාක් දේවල් ලොරි පුරවගෙන මේ ආපදාවට පත්වෙච්ච ප්‍රදේශවලට ගිහිල්ලා මිනිසුන්ට බෙදුවා. මං හිතන්නේ මම මේ කතා කරන මොහොතේ දැනටත් ඒ දේවල් සිද්ධ වෙනවා. එතකොට ලොරි රථ, බස් රථ තියන අය මේ ප්‍රවාහන කටයුතු සඳහා තමන්ගේ වාහන නොමිලේ ලබලා දුන්නා. හයර් ගාස්තුවක් අය කරන්නේ නැතුව නොමිලේ ලබලා දුන්නා. එතකොට අපේ මිනිස්සු අවතැන් වෙච්ච අයට නවතින්න තමන්ගේ ගෙවල් දුන්නා. ඒ ඇස්සේ මම ඊටාම ලස්සන තවත් සිදුවීමක් දැක්කා. අපේ රටේ සහෝදරියක් ලක්ෂ 50ක් වියදම් කරලා ගත්ත තමන්ගේ ඉඩම පරිත්‍යාග කරනවායි කියලා තිබුණා. නිවාස සංකීර්ණයක් හදන්න මේ අවතැන් වෙච්ච මිනිසුන්ට. ඉතින් මේ පුදුම ලස්සන දේවල් මේවා. ඇත්තටම මේ පහන් සිතුවිලි බලන්න මේවා කොච්චර වටිනවද එකිනෙකාට මේ උදව් කර ගැනීම කියන දේ. ඉතින් මේවා මේ පිටරට ප්‍රවෘත්ති වලටත් යනවා. පිටරට මිනිස්සුත් සමහර වෙලාවට පුදුම වෙනවා ඇති අපේ මේ රටේ මිනිසුන්ගේ එකමුතුකම එකිනෙකාට උදව් කර ගැනීම කියන දේ දැකලා. එතකොට මේ අපේ පිටරටේ ඉන්න සහෝදරවරු ඩොලර්ස් වලින් ආධාර කරනවා. ඊට පස්සේ ওই සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා තමන්ගේ මේ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා එකිනෙකාට උදව් කරනවා. මාධ්‍ය ප්‍රචාරය ලැබලා දෙනවා. තව තවත් ආධාර එකතු කරනවා, බෙදලා දෙනවා. ඊට පස්සේ ඔය ලොකු පේජ් තියන අය මේ ගොඩාක් පෝස්ට් ෂෙයා කරනවා. මේ අහවලා මේ සමහරුන්ව එකිනෙකාට සම්බන්ධ කරලා දෙනවා. මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. එයා ගැන කිසිම තොරතුරක් නැහැ. එයා ගැන දන්නවා නම් මෙන්න මේ අංකයට කතා කරන්න. ඒ වගේ ෂෙයා කරලා දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉන්බොක්ස් වලට එන මැසේජස් විවිධ අවශ්‍යතා තමන්ගේ පේජ් එකේ ෂෙයා කරලා දෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් අපි දැක්කම මේවා නම් කියන්න වචන නැහැ. දවසක් උනත් කතා කරන්න පුළුවන් තරම් විශාල දේවල් ටිකක් මෙතන තියෙනවා. එතකොට අපේ ආරක්ෂක අංශ පැය 24ම ඇක්ටිව්. ඒගොල්ලොත් තමන්ගේ ජීවිතේ පරදුවට තබලා මේ මිනිසුන්ව බේරා ගැනීමේ ක්‍රියාන්විතයේ යෙදিলা ඉන්නවා. එතකොට අපේ විදුලිය ඒ පැත්තෙන් ගත්තත් ඒ මිනිසුත් සෑහෙන ගේමක් ගහනවා. එතකොට අපේ වෛද්‍ය වෘත්තිකයෙන් ගත්තත් එහා සම්බන්ධ නිලධාරීනියන් සෑහෙන ගේමක් ගහනවා මිනිසුන්ගේ ජීවිත බේරගන්න, මිනිසුන්ගේ ඒ වෛද්‍ය පහසුකම් පැත්ත බලන්න. ඉතින් මේක මාර දෙයක්. අපේ රටේ මිනිසුන්ගේ එකමුතුකම මේ විපතත් එක කොයිතරම් අපේ රටේ මිනිස්සු එකමුතුද කියන එක අපිට බලා ගන්න හැකියාව ලැබුණා කියලා මම හිතනවා.